ඔයාට නිතරම වෙහෙස දැනෙනවාද? විවේකයෙන් සිටියත් වෙනසක් නැද්ද? බඩේ තෙල් හෝ ආහාර දිරවීමේ ගැටලු සමග පොරබදිමින් සිටිනවාද? ඔයාගේ අක්මාව ඔයා නොදැනුවත්වම අක්මා තෙල් රෝගයෙන් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. නමුත් සරල මුළුතැන්ගේ භාවිතා කරන ආමුද්‍රව්‍ය දෙකක් උපයෝගී කරගෙන ඔයාගේ අක්මාවේ තෙල් ඉවත් කරගන්න පුළුවන්. ඒ තමයි කළුගම් මිරිස් සහ කහ. මේ දෙක ඔයාගේ අක්මාවට ස්වභාවිකව සහාය වන ආකාරය දැන් සොයා බලමු. අක්මාවේ මේදය එහෙමත් නැත්නම් තෙල් තැම්පත් වීම සිදුවන්නේ ඔයාගේ අක්මාවේ වැඩිපුර තෙල් එකතුව විතරයි. අද එය ඉතා සුලභයි. විශේෂයෙන් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, සීනි, මද්යසාර සහ ව්‍යායාම නොමැතිකම නිසා. මුලදී එය රෝග ලක්ෂණ නොපෙන්නුවේ හැකියි. නමුත් කාලයත් සමග එය තෙහෙට්ටුව, බර වැඩිවීම සහ බරපතල අක්මා හානිවලට හේතු වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. මොකද ඔයාගේ ජීවන රටාවේ වෙනස්කම් සහ ස්වභාවික පිළියම් මගින් එය සුව කර ගැනීමට හැකියාව තියෙනවා. කහ යනු බලවත් ස්වභාවික සුව කරන්නකි. එහි ක්‍රියාකාරී සංයෝගය වන කර්කුමින් ප්‍රබල පැතිගිනි අවුලුවන සහ පැතිකොක්සිකාරක ගුණ ඇත. අක්මාවේ තෙල් සඳහා කහ වැදගත් වෙන හේතු කිහිපයක්ම තියෙනවා. අක්මාවේ දැවිල්ල අඩු කිරීමට, අක්මාවේ තෙල් ඉවත් කිරීමට උපකාරී වීම, විෂ ඉවත් කිරීමට සහාය වීම, අක්මා එන්සයිම මට්ටම් වැඩි දියුණු කිරීමට උපකාරී වීම. මේවා සියවස් ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරලා තියෙනවා. සහ නවීන විද්‍යාව ඒ වගේ ප්‍රතිලාභ සඳහා සහාය වෙනවා. නමුත් ඔයා දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි කහවල ඇති කර්කුමින් ඔයාගේ ශරීරයට පහසුවෙන් අවශෝෂණය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කළුගම් මිරිස් එකතු කරගන්න ඕන. කළුගම් මිරිස් වල පයිපරින් අඩංගු වන අතර එය කර්කුමින් අවශෝෂණය 2000ක් දක්වා වැඩි කරයි. ඒවා එක්වුණාම අක්මාවේ සෞඛ්‍යයට ප්‍රබල සංයෝජනයක් බවට පත් වෙනවා. දිනපතා කළුගම් මිරිස් සහ කහ භාවිතා කිරීමට සරල ක්‍රමයක් දැන් අපි බලමු. උණු වතුර හෝ කිරි කෝප්පයකට කහ කුඩු තේ හැඳි භාගයකුයි කළුගම් මිරිස් ටිකකුයි දාලා කලවම් කරලා බොන්න. එහෙමත් නැත්නම් මී පැණි තේ හැන් දෙක හොඳින් මිශ්‍ර කරලා දවසකට එක වතාවක් බොන්න. වඩාත් සුදුසු වන්නේ උදෑසන හෝ නිින්දට පෙර. මේ සරල පුරුද්ද කාලයත් සමග ඔයාගේ අක්මාවට සහ ඉවිය හැකි. මතක තියාගන්න මේක මැජික් ප්‍රතිකාරයක් නෙමෙයි. හොඳම ප්‍රතිඵල සඳහා මත්පැන් සහ සැකසූ ආහාර වලින් වළකින්න ඕන. ඒ වගේම ඔයා ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩු කරන්න ඕන. නිතිපතා ව්‍යායාම් කරන්න. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමත් වැදගත් වෙනවා. ඒත් එක්කම ඔයා ගැප්ගෙන ඉන්නවා නම්, බෙහෙත් මොනවා හරි භාවිතා කරනවා නම්, අක්මා රෝග හෝ වෙනත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ වෛද්‍යවරයා හමුවන්න ඕන. ඔයාගේ අක්මාව ඔයාගේ ශරීරයේ වැදගත්ම අවයවයක්. උඩා දෛනික පුරුදු සහ කහ සහ කළුගම් මිරිස් වැනි ස්වභාවික සහයෝගය සමග ඔයාගේ අක්මාවට ලැබිය යුතු රැකවරණය ලබා දෙන්න ඔයාට පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේ වගේ තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා ලයික් කරන්න. අනිත් අය එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝම නිරෝගීව සිටින්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.